ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයගොල්ලන් සියලු දෙනාම මගේ channel එකට. ඉතින් අද වල්මන් කතාවක්ම කියන්න ඕන කියලා මට හිතුණා. මේ සිද්ධියත් අර මම හැමදාම කියනවා වගේ අපේ ප්‍රදේශෙම සිද්ධ වෙන සැබෑ සිද්ධියක්. ඉතින් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ 2007 වාගේ. මගේ මතකේ නිරවිය 2007 වාගේ තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඉතින් මේ සිද්ධියට මුහුණ දීපු තරුණයා මේ ගාමුත් එක්ක තමයි වැඩ කරන්නේ. එයා එදා මේ සිද්ධියට මුහුණ දෙන දවසේ රෑ තමයි වැඩ ඉවර වෙලා ගෙදර එන්නේ. ඉතින් මෙහෙම මේගොල්ලන් මේ රෑ වැඩමුරය මේ එනවා සතියකට දෙකකට සැරයක්. ඒක සාමාන්‍ය දෙයක්. එතකොට මේ ළමයා මේ පාරේ මේ දවස් ගානක් මාසයකට දවස් 15ක් 20ක් මේ පාරේ රෑ යනවා ඉතින්. ඒක සාමාන්‍ය දෙයක්. එතකොට මේ කරුණ ඉතින් ඔය හෝමන් අවතාර ගැන හිතන්නේ නැහැ. එහෙම දේවල් තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. ඒ හින්දා ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මේ කරුවේම මෙයා ගෙදර යනවා. එතකොට මේ සිද්ධිය සිද්ධ වෙන්නේ මං කියවනේ අපි යාගද ගමක කියලා. එතකොට මේ ගාමුත් එක ළඟ ඉඳන් මේ පාගමනින්ම තමයි මේ ගෙදරට යන්නේ. කියන්නේ පයින් එන දොරක් තියෙන්නේ. ගාමුට හන්දියේ ඉඳන් ටවුන් එකට සතවරු භාගයක් විතර මේ ආවන් පස්සේ මේ එතන ටවුන් එකේ ඉඳන් තරුණයාගේ ගෙදරට තව කොහොමද 71මාරක් විතර වගේ යන්න තියෙනවා. ඉතින් ඒක යන්නේ මේ බොහෝ වෙලාවට ඉතින් පයින් යන්නේ. ඒ කියන්නේ මේ ඒ වෙලාවට යන්න ඒ පාරේ වාහන නැහැ. ඒක වැලි පාරක්. ඉතින් මේ තිබ්බත් මේ වෙලාවට යන වාහන නැහැ. 11ට විතරනේ. ඉතින් දැන් ඔන්න වැඩ ඇරිලා මෙයා යනවා ගෙදර යන්න. මේ යන පාරේ මේ පාර හරිම පාළුයි. ඒ කියන්නේ පාරේ තියෙන පරණ ගමඩාවක්. ඒක පහු වෙනකොට මේ තරමක් විශාල සීමල ගහක් තියෙනවා. ඒකත් පහු වෙලා යනකොට දෙපැත්තේ පාරට නැමිච්ච අපු තියෙන පාර දිගේ ඉතින් වැලි පාර. ඒ පාර දිගේ යනකොට මේ කමතක් තියෙනවා. කමත ළඟ විශාල හේවණක් තියෙන මේ කෝම් ගහක් තියෙනවා. ඕකත් පහු කරගෙන තව ටිකක් යද්දී දෙපැත්තේ වෙල් හම්බ වෙනවා. වෙල් යන්නේ පොඩි වෙල් යායක්. ඒක ඉවර වෙනකොට මම අර කියන රබර් වත්ත වම් පැත්තෙන් දකුණු පැත්තෙන් කැලෑව. ඉතින් මේක මැදින් වාගේ තමයි යන්න තියෙන්නේ. මේ තරුණයාගේ ගෙදරට. ඉතින් මේ පාර වැලි පාර වාහන නැහැ. මොකද කලබලයක් නැහැ. ඉතින් මේ නිහඬව තියෙන ප්‍රදේශයක් මේක යන්න තියෙන්නේ. ඉතින් මේ අඳුරේම දැන් 11ට විතර දැන් කට කරුවලේ කියන්නේ තද්ද අඳුරේම මෙයා යනවා. ගෙදර යන්නේ. අය බය වෙන්න දෙයක් නැහැ. මොකුත් නැහැ. තමන්ගේ ගෙදරට යන්නේ. ඉතින් මෙයා සාමාන්‍ය ගමනින් යනවා. වැඩ කර මහන්සිත් වෙලා ඉන්නේ. ඒ යනකොට අපි අපිට දැනෙන්නේ මේ කරුවලේ යද්දී එකපාරටම හඳ එළියේ වැටෙන්නේ. අර වලාකුළු වලට වැහිලා තිබිලා හඳ එළියේ ගස් අස්සින් වැටෙන්නේ. ඒ වගේ මෙයාට දැන් මීටර් 100ක් 150ක් දුරින් මේ හොඳ එළියක් පේනවා. පාරට එළිය වැටිලා. මේ පාර හොඳට පේනවා. සුදු වැල්ල ලස්සනට මේ මැදින් තනකොළ ගස් දෙක තුනක් මේ හැදිලා තියෙන පාර හොඳට මෙයාට පේනවා. මේ පාර මෙයා හිතන මෙච්චර පැහැදිලිව පේන්නේ ඇයි මේ හඳ පායලා වෙන්නේ නැති කියලා මෙයා හිතාගෙන යනවා ඉස්සරහට. දැන් මේ
අපි ගමනක් යද්දී අපි පාරේ යද්දී මේ ඉස්සරහම බලාගෙන යන්නේ නැහැනේ සාමාන්‍ය විදියට මේ යන්නේ. ඉතින් යන අතරේ මේ ඔළුවස්සලා බලනකොට එකපාරට මෙයාට පේනවා දැන් අර එළියකුත් තියෙනවානේ. ඒ එළිය එක්කම මෙයාට පේනවා කවුරු හරි එනවා ඉස්සරහට. ඒ කියන්නේ සෑහෙන දුරින් ඉන්නේ. ඒ එනකෙන මේ කවුද කියලා බලනකොට මේ ඉන්නේ කාන්තාවක් කියන එක තේරෙනවා. ඊට පස්සේ දැන් මෙයා ඉතින් ඒක ඒ තරම් ගණන් ගන්න නැතුව මෙයා ඉස්සරහට යනවා. මේ ආයි ඉස්සරහා මෙයා බලද්දි මෙයාට පේනවා මේ ඉන්නේ අම්මා කියන්නේ. ඒ කියන්නේ මේ තරුණයාගේ අම්මා එනවා මේ තරුණයා එන පැත්තට. මේ එතකොට තරුණයාට ඉබේම කියවෙනවා අද චුට්ටක් වෙලා ගියානේ පව් අම්මා එනවා මාව හොයන්න. ඉතින් තරුණයා එහෙම තරුණයාටම කියාගෙන දැන් ඉස්සරහට යනවා. දැන් බය වෙන්න දෙයක් නැහැ. මේ ඒ කියන්නේ පොඩි සැකයක්වත් නැහැ නේ මිනිස්සෙක් එනවා. උනාට ඒක ගැන හිතන්න දෙයක් නැහැ. අම්මානේ ඉන්නේ. දැන් අම්මගේ මේ අම්මා ටික මේ තරබාරු කෙනෙක් මේ කකුලක චූටි කොර ගැහිල්ලක් වගේ තියෙනවා. ඉතින් අම්මා එහෙම නොන්ඩියෙන් වගේ තුට්ටක් නොන්ඩි ගගා වගේ එනවා. ඒක බැලුමට පේන්නේ නැහැ. නමුත් දැන් අම්මා හොඳටම අඳුර ගන්නවා මේ කකුලක් පොඩ්ඩක් මේ අමුතු විදිහකට අඩිය තියන්නේ අම්මනේ ඉන්නේ මේ කියලා මෙයා දැන් තීරණය කරගෙන අම්මා දැන් එනවා තරුණයා පැත්තට තරුණයා අම්මගේ පැත්තට යනවා දෙන්නට දෙන්න දැන් ලං වෙනවා. ඉතින් මෙහෙම යද්දී අර මේ තරුණයාට මීටර් 50ක් විතර තියෙද්දී පේනවා දැන් අම්මා එනවා අර ගෙදරට යනකම් ඉන්න අම්මගේ ඇඳුම පුතාට මතකයි. ඒ ඇඳුම ඇඳගෙන ඉතින් අම්මා එනවා. ඊට පස්සේ දැන් තරුණයා පුතා ඉස්සරහට යනවා ගිහින් දැන් මේ ආයිත් ඔළුවසලා බලනවා දැන් කතා කරන්න තරම්ම අම්මා කියලා කතා කරන්න තරම් ළඟ නෙමෙයි. ටිකක් දුරින් ඉන්නේ. ඒ හින්දා මේ ආයි පාරක් බලනවා. බලනකොට අර සැබෑ ලෝකෙදිත් ඒ අම්මා මේ මහතයි. ඉතින් අම්මා දෙක කෙට්ටු ඉවට දැන් මේ පුතාට පේන්නේ. ඊට පස්සේ පුතා බලනවා ඒ මොකද? අම්මා කෙට්ටුවට පේන්නේ. දැන් මෙයා හිතනවා අඳුරේ අර බොඳ වෙලා වගේ මහතට දැක්කට අම්මා එච්චර මහත නැතුව ඇති කියලා දැන් මෙයා නිකන් හිතාගෙන දැන් ඉස්සරහට යනවා. මේකට දැන් මේ ආයිත් අම්මා දිහා බලනකොට අම්මා දැන් තවත් ටිකක් කෙට්ටු වෙලා. ඊට පස්සේ දැන් කෙට්ටු වුණාට දැන් පුතාත් යනවා අම්මා පැත්තට අම්මත් එනවා පුතා පැත්තට. දැන් එතකොට මේ අවස්ථාව වෙනකොට මීටර් 20ක් 25ක් ළඟට ඇවිල්ලා ඉන්නේ. දැන් එතකොට අම්මා දිහා බලාගෙන මෙයා යනවා මෙයාට දැන් සැකයි මේ මොකක්ද වෙන්නේ කියලා. අම්මා එන්න පුංචි වෙනවනේ. ඊට පස්සේ අම්මා දැන් මේ ළඟට අම්මත් වේගෙන් එනවනේ. එන අතරේ අම්මා ටික පුංචි වෙලා දැන් අර මේ සාමාන්‍ය පොඩි ගෑනු ළමයෙක් අපි ඔය මොන්ටිසෝරි යන ගෑනු ළමයි ඉන්නේ පෙරපාසල් යන ඒ ගෑනු ළමයෙක් තරම් පුංචි වෙලා තියෙනවා. ඊට පස්සේ තරුණයා නැවතිලා බලන් ඉන්නවා මේ වෙන්නේ මොකද කියලා. හැබැයි අම්මම තමයි මේ පුංචි වෙන්නේ. ඊට පස්සේ බලන් ඉන්නකොට පුංචි වෙලා සාමාන්‍ය පොඩි බෝනික්ෙක් තරම් පුංචි වෙනකන් බලාගෙන ඉන්නවා කවුද? පුතා. තරුණයා බලන් ඉන්නවා මේ මොකද වෙන්නේ කියලා ගල් ගැහිලා. තවත් නොපෙනෙන තරම් චූටි වෙනකන් බලන් ඉඳලා බලන් ඉන්න බැරි දෙන කෑ ගහගෙන ආපහු ආපු පැත්තටම දුවගෙන ගිහින් අර ටවුන් එකට කිට්ටු වෙනකම්ම දුවගෙන ගිහින් අර ලයිට් එකක් පත්තු කරලා තියෙන ගෙදරකට ගිහින් මෙයා මේ විස්තරේ කියනවා. මේ එතකොට ඒ ගෙදර අය මේ වෙච්ච සිද්ධිය ගැන යම් අවබෝධයක් ඇතුව ඒ කියන්නේ මෙහෙම සිද්ධියක් මේ ළමයාට සිද්ධ වෙන්නේ නැති මොකක් හරි එකට බය වෙන්නේ නැති කියලා ඒ අවස්ථාවේ රෑ එළි වෙනකන් එහෙ තියාගෙන පහවදාදී මෙයාව ගෙදර පිටත් කරලා යවනවා. නමුත් මෙයාට ඊට වඩා ජීවිත හානියක් වෙන්න තරම් දෙයක් අර
ලොකු උමතු ගතියක් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ මේ තරුණයාට. හැබැයි තරුණයාගේ අම්මා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි සැබෑ අම්මා නෙමෙයි. ඉතින් මේකත් අවතාරයක්. මේ සැබෑම සිද්ධියක් මේක. ඉතින් මේ සිද්ධිය වෙනත් දැන් සෑහෙන කාලයක්. ඊට පස්සේ මේ වගේ අවතාරයක් ගැන අහන්න ලැබුණේ නැහැ. ඉතින් අද ඔයාලට ගෙනාවු මේ කතාව ගැන චුට්ටක් හිතලා බලන්න. මේ දේවල් සිද්ධ වෙනවා. මේ ඉතින් ඔබ තමයි අද මම ඔයගලන්ට ගේන්න හිතුව කතාව. එහෙනම් මම නවතිනවා ඔයගලන්ට ජය වේවා.